අපි බලමු මේක කොහොමද කලර් කරන්න කියලා. ටීචර් මේ බබාව කලර් කරන්න කියන අපිව කලර් කරන්න ටීචර් ගන්නවා මෙන්නට ක්‍රීම් කලර් එකයි කහ පාටයි කියන කලර්ස් දෙකෙන් තමයි ස්කින් එක කලර් කරන්නේ. සෝ බලන්න ඉස්සෙල්ලාම ටීචර් මේ කලර් එක ඇප්ලයි කරගන්නවා අපේ මෙන්නේ එක පැත්තකට. right ඊට පස්සේ ඒ කලර් එක අත බුරුලෙන් ගා ගන්නවා. බෙල්ලෙත් එක පැත්තක අතෙත් එක පැත්තක දනිස්සෙන් පහළ කකුල් දෙකෙත් එක පැත්තක අතත් හදවට ඊට පස්සේ ඒ කලර් එකම අත ලාවට right අත ලාවට ගාලයි ඊළඟ කලර් එක එකතු කරන්නේ හරියද? අත බුරුලෙන් ගාලා ඒකට ලස්සනට ටීචර් ඊළඟ කලර් එක එකතු කරගන්නවා. look right ඇඳුම් පාට කරන්න පුතාට පුළුවන් කැමති කලර් එකක් ගන්න ටීචර් මෙන්න මේ විදියට ලස්සනට පාටින් ගා ගන්නවා. රෙඩ් එක ගාලා ඒකට එකතු කරනවා ලස්සනට බ්ලූ එක. ඊට පස්සේ එකතු කරනවා yellow එක. ටීෂර්ට් එක කොහොම ගාගත්තා. ඊට පස්සේ කලිසම ගාගන්න යන්නේ ලස්සනට මෙරුන් කලර් එක ඇප්ලයි කරා. එකතු කරනවා පින්ක් එක. right මේ විදිහට පින්ක් එක ගාලා උඩට ගන්නවා yellow එක. කලිසමේ මේ මැද හරියට මෙරුන් කලර් එක පින්ක් එක and finally yellow එක. right ඔන්න ලස්සනට අපි අපේ ඇඳුම කලර් කරගෙන ඉවරයි. so let's see how we can color book. so පොත්තට පුතේ ඔයාලට කැමති කලර් එකක් ටීචර් ගන්න කියනවා. පුතාට පුළුවන් කැමති කලර්ස් වලින් මේවා කලර් කරගන්න. ඒ නිසා ටීචර් එක පැත්තකට දානවා බ්ලූ එක. මේ බලන්නකෝ. බ්ලූ එක ගන්නවා පොත්තේ එක පැත්තක. right ඊට පස්සේ ඒකට ගන්නවා ටීචර් ඔලිව් ග්‍රීන් එක. ඔලිව් ග්‍රීන් එක ගාගත්තා. ඊට පස්සේ ටීචර් යනවා ඒකට එකතු කරන්න ක්‍රීම් වගේ කලර් එකක්. ඩාර්ක් යලෝ වුණත් කමක් නෑ. ඊට පස්සේ ඒකට finally light color එක එකතු කරා. right මේ තියෙන්නේ මගේ ලස්සන ස්ටෝරි බුක් එක. දැන් අපි අපේ පාඩ කරගෙන ඉවරයි. දැන් අපි යනවා අද පාඩ කරන අලුත් විදියක් ඉගෙන ගන්න මේ ගහේ කඳ. so ඒකට ටීචර් එකතු කරනවා අද තද දුමුරු ලාදුමුරු සහ තැඹිලි පාට. තද දුමුරු පාට අරගෙන මෙන්න මේ ගහේ එක පැත්තක ඇප්ලයි කරගන්නවා. පාට ගාගෙන ඒකට යනවා ටීචර් ලයිට් බ්‍රවුන් එකතු කරන්න. තදදුමුරු පාටයි ලදුමුරු පාටයි අරගෙන ගාලවල වෙලා ටීචර් ඔරෙන්ජ් කලර් එක අරගෙන මෙන්න මේ වගේ ආයෙ මේ ලදුමුරු පාට උඩින් ගාගත්තා. පුතාට ඇප්ලයි කරනකොට පෙන්නේ එහෙම ගෑවට පස්සේ හරිම ලස්සනයි අපේ ට්‍රී එක. අලුත් මලුත් කලර් එකක් එනවා. බ්‍රවුන් කලර් එකයි ඔරෙන්ජ් කලර් එකයි මික්ස් කරාම. right මේ විදිහට යන ටීචර් ගාගත්තා. ඊට පස්සේ අපි යමු ලීව්ස් පාට කරන විදිය බලන්න. හරි ගහේ කොළ පාට කරන්න යන්නේ ටීචර් කරන ඩාර්ක් බ්ලූ එක බලන්නකෝ. අද ටීචර් අලුත් විදියක් කියලා දෙනවා. ඩාර්ක් බ්ලූ එකෙන් ලස්සනට මෙන්න මේ කොළ ටික පාට කරගන්න යන්නේ ඉස්සර වෙලා. බලන්නකෝ තද්දම තද්ද නිල් පාට කොළ තියෙන ගහක්. right ඊට පස්සේ ඔන්න මෙහෙම ගාගෙන ඉවර වෙලා ටීචර් යනවා ග්‍රීන් කලර් එක ගන්න. මේ බලන්නකෝ ග්‍රීන් කලර් එක අරගෙන මේ නිල් පාටට උඩින්ම ටීචර් ගා ගන්නවා. right මේ විදිහට කොළ පාට ගාගෙන නිල් පාට උඩින් ඊට පස්සේ ටීචර් යනවා ඔලිව් ග්‍රීන් එක ගන්න. ඔලිව් ග්‍රීන් එකත් අරගෙන ලස්සනට මෙන්න මේ නිල් පාට උඩම
නිල් පාට උඩම ඔලිව් ග්‍රීන් එකත් ඇප්ලයි කරනවා. දැන් ඔන්න ඔලිව් ග්‍රීන් එක ඇප්ලයි කරලා ඉවරලා ෆයිනලි ටීචර් යනවා ගන්න ලාකොළ පාට. ලාකොළ පාට අරගෙන ලස්සනට මම මේ ගහ කලර් කරගෙන ඉවර කරගන්නවා. දැන් ටීචර් ලස්සන වැඩක් කියලා දෙන්න. පුතාලගේ ළඟ ලියවෙන නැති පෑනක් වගේ මොකක් හරි තියෙනවා නම් අරගෙන නැත්නම් ටූත් පික් එකක් වෙනත් කමක් නැහැ. ලස්සනට ටීචර් යනවා මේකේ මෙන්න මෙහෙම ලස්සන හැඩයකින් මේක මතු කරගන්න. පඳුරු දෙක ගන්න ටීචර් ගන්නවා බ්ලැක් එක, ඩාර්ක් ග්‍රීන් එක සහ ලයිට් ග්‍රීන් එක. සෝ බ්ලැක් එකෙන් ටීචර් ඉස්සර වෙලා මෙන්න මේ පඳුරේ යට චුට්ටක් ගා ගන්නවා. ඊට පස්සේ ඒක ටීචර් එකතු කරනවා ඩාර්ක් ග්‍රීන් එක. ඒකත් අතපුරියෙන් ගාගත්තා. ඒකට ටීචර් ෆයිනල් එකතු කරන්න යනවා ලාකොළ පාට. ගාගෙන ඉවර වෙලා අපි යමු ලස්සනට ෆ්ලවර්ස් දෙක කොහොමද කලර් කරන්න කියලා බලන්න. ෆ්ලවර්ස් දෙකට පුතාලා කැමති කලර්ස් ගන්න පුළුවන්. ටීචර් පාටින් ෆ්ලවර්ස් දෙක කලර් කරගන්න යන්නේ. ඇඳිලි පාට යනවා බිම පාට කරන්න මෙන්න මේ විදිහට. ලාදුඹුරු පාට අරගෙන ලස්සනට මේ විදිහට දාලා ඒකට දානවා මේ වගේ කලර් එකක්. ෆයිනලි ටීචර් ඇඟිල්ල අරගෙන මේ විදිහට මේ කලර්ස් ටික මොකද කියන්නේ මික්ස් කරගන්නවා මගේ ඇඟිල්ලෙන්. Teacher ලස්සනට මේක color කරගෙන ඉවර කරගන්නවා. So we will see how we can color the background. Apply කරගන්නවා. ඊට පස්සේ ඒක ලස්සන ටීචර් yellow color එක apply කරගන්නවා. අනිත් පාටත් අරගෙන ටීචර් මේකේ තනින් තන හරි මේ විදිහට background එක දාගෙන පුතේ black එක අරගෙන ටීචර් යනවා පාට කරන්න කොණ්ඩේ. finally තමයි අපි black color එක චිත්‍රයට ගන්නේ. right එතන මම පොඩ්ඩක් outline එකක් දාගන්නවා black එකකින්. මෙන්න මේ විදිහට ටීචර් ලස්සන ටීචර්ගේ ආර්ට් එක ඉවර කරගන්නවා. දැන් පුතාලාත් දඟ කරන අපිව මෙන්න මේ වගේ ලස්සනට ඇඳලා ටීචර්ත් එක්ක ෂෙයා කරගන්න. අපි දඟ කරාට මොකද කරන්නේ? අපි අසයිනේ රීඩින් කරන්න, අපි ස්ටඩි කරන්න අසයිනේ. So ටීචර් ඇඳ ලස්සන ස්මයිල් වෙලා ඉන්න ඔයාව ගහක් යට වාඩි වෙලා පොතක් කියවන විදිය. ඒක නිසා ලස්සනට ටීචර්ත් එක්ක මේ චිත්‍රය ඇඳලා ෂෙයා කරගන්න.